හොයාගත්තාම අපි ඉක්මනින්ම කරමු. ඒ කියන්නේ මෙහෙම ඉන්න බෑනේ, මෙහෙම එකට ඉන්න බෑ නේද? පවුලක් වෙන ඉන්නවනේ. අපිට කුලියට අරන් යන්න. දැනට එහෙම සූදානම් කරගෙන එහෙමත් යන්න. තරම් ඥාතියෙක් ගෙදර ගියා. අපි මාසෙ කුලිය ගෙවන්න. රුපියල් 25000ක් ගෙවන්න. වසන් දෙකකට දෙකටම කමර දෙන්නවා. මුස්ලිම් උනාට ඒකර අපේ බෞද්ධ සිංහල ගේම පොත්. කැම්පස් ළමයි 3 දෙනෙක් ඉන්නවා. කොහෙද දෙකේද? තේරෙන්නේ පිටේ කෙනෙක් අදනක් නැහැ. කැම්පස් එකේ සමසෞඛ්‍ය කෙනෙක් ඉන්නවා. ප්‍රයිවට් ගෙවල් මෙයා නෑ අවදාන. මෙයා මේ ළමයා පුතලගේ ආයේ ඉඳලා බේරගත්තේ කෙනෙක් අnder බෙඩ් එක දාලා තියෙනවා. මෙයාගේ නංගි නැති වුණා සියා නැති වුණා. සනිකයි. තුවාලෙන් පොඩක් පිටුනේ. නානේ පාක්ෂික පදයට වැඩ කරපු අම්මා කෙනෙක්. අම්මයි මෙයාගේ නංගි නැති වුණා තාත්තා ඉතාලියේ ගිහලා අතරමං වීමක් කළා. දැන් ඉන්නේ මෙයයි මෙයාගේ අයියා විතරයි. අයියා මේ අයියා. මෙයා උසස් පෙළ ලියලා හිටියේ. මේ සම්පූර්ණ ගියා. ඔක්කොම මොකක්වත් දෙවිච ගණක්වත් දෙහි දෙයාගත්තේ දවස් 4කට පස්සේ දෙන්නට දෙන්න බදායි හිටි බබායි. ඊටම හොයාගත්තාම අපි ඉක්මනින්ම කරමු. ඒ කියන්නේ මෙහෙම ඉන්න බෑනේ, මෙහෙම එකට ඉන්න බෑ නේද? පවුලක් වෙන ඉන්නවනේ. අපිට කුලියට අරන් යන්න. දැනට එහෙම සූදානම් කරගෙන එහෙමත් යන්න. තරම් ඥාතියෙක් ගෙදර ගියා. අපි මාසෙ කුලිය ගෙවන්න. රුපියල් 25000ක් ගෙවන්න. ඒ කියන්නේ ඥාතියෙක් ගෙදර ගියා නේද? මොකද මෙහෙම පොදු ශාලාවක බබාලා ඔක්කොම එකට ගොඩක් කාලයක් ඉන්න බෑනේ. අමාරුයි නේද? ඒ නිසා අපි එහෙම ගියාට පස්සේ ඉක්මනින් ඉස්තිරණිය සහදලා දෙන්න ඕන නේද? ඈතට යන්නත් බෑ නිසා මේ කිට්ටුවම ඉන්න නම් දැන් අපි හාමුදුරන් වහන්සේ කිව්ව ඉඩමක් තියෙනවා කියලා නේද? පුද්ගලික ඉඩම බලලා තියෙනවා. ඒ මොනොත් ඊටම ගත්තොත් අපිට ඉක්මනින් වැඩ පටන් ගන්න පුළුවන් නේද? නමුත් ඉතින් ගයක් හදන්න යම් කාලයක් යනවනේ අපි කවුරුත් නේද? අපි නමුත් අපි හිතන්නේ ටිකක් හොඳ ගෙදරකට යන්න ඕන. ඒකයි අපේ අපේක්ෂාව නේ. නැතිනම් නේද අපේ ගාමුසේක මහතුරු අපේ ආර්ථික සමාජධාරී මහතුරු මේ හැමදේම මම හිතන විශාල වෙහසක් දරුවා. මේ තාමත් විශාල වෙහසක් දරනවා නේද? ලබන සතියේ MBR ෂෙඩියුල් එකේ තියෙනවා. තියෙනවා ලබන සතිය කරගන්න පුළුවන් නේද? ඒතර මේ ඊයේ එන්න හිටියේ. MBR ඔෆිසර් අසනීප නිසා යාවේ නැත්තේ. ලබන සතියේ ෂෙඩියුල් එකේ තියෙනවා. ලබන සතිය කරගන්න පුළුවන් ඒක. ඉඩමක් හොයාගන්න, ඉඩමක් පවර ගන්න, ඒ ඉඩම නැවත පරීක්ෂා කරන්න, ඉදි කරන්න දෙන්නේ කාටද, කොන්ත්‍රාත්කරුවන් තෝරගන්න. ඒ වගේ ටිකක් තියෙනවනේ පොඩි කාලයක් ගත වෙන එකක් තියෙනවනේ නේද? එතකම් පුළුවන් තරම් බලන්න නිවාසයක් කුලියට ගන්න පුළුවන් නම් ඥාති ගෙදරකට ගියත් කමක් නෑ අපි කුලිය ගෙවනවනේ. ඉක්මනින්ම මේ අවුරුද්ද ඇතුළත නේද අපි නිවාසයක් හදාගෙන අලුත් ගෙදරකට යන්න ඔක්කොම නේද අපේ හැමෝම මෙහෙම නේද වැඩ කරගමු නේද? මගේ ගෙදර මම පන්සලෙන් හිටියේ. ඒ වුණාට මගේ ගෙදර සම්පූර්ණ පුපුරලා තියෙන්නේ. ඇල්ලත්තා මේ අපි බලමු NBR report එකෙන් අපිට කියන්නේ තෙල යන්න සුදුසුද නැද්ද කියලා. සුදුසු තැන්වල බාගෙට ඒ කියන්නේ සුදුසු තැන්වල යන්න සුදුසු තැන්වල ගෙවල් වල යම් අර්ධහානි වෙලා තියෙනවා නම් අපි හිතුවා ආරම්භයේදීම ලක්ෂ 5ක් දෙන්න. ඒක කවුරු හරි හිතනවා ලක්ෂ 5 මදි කියලා අපි තාක්ෂේරු කරලා අපිට ගෙවන්න පුළුවන් නේද? අපි දැනට කොට්ටාසේ වසන් 30ක් විතර තාක්ෂේරු කරලා ඉවරයි. ඔව් ඒතර කීයේ වගේද ගණන්? ඒක ගණන් වල ලක්ෂ 25ට යනකම් අපි තාක්ෂේරු වෙනවානේ. ඔව් ඔව් ඔව්. ඒක ගණන් වලට එනවා. අද්භානිය කියන්නේ 35 40 වගේ එනකට ලක්ෂ 10ක් වගේ තාක්ෂේරු කරනවා. මේ වැඩේ වීරේ පිටිපස්සෙන් මෙයාගේ ගෙදර ඔක්කොම නැතුණා මෙයා විතරයි ඉපදුණා.
මෙයා ඒ වෙලාවේ එළියේ නාය යන දිහා බලන එළියේ හිටියා. එතන නම් මම ජීවිත බේරාගත්තා කියලා කිව්වේ බේරා තාත්තා නංගියක් තියෙනවා. ජීවිත බේරා ගන්න වෙලේදී අර 9 දෙනෙක් බේරා ගන්න එකේදී මෙයා තමයි තමන්ගේ ඔක්කොම නැතිලා තියෙද්දිත් බැහැර. අවදානවත් තියෙද්දී බේරලා වැඩක් කරන්නේ. තවත් 4 ගියාද ගන්න අම්මගේ ආමුදුර අපි 12ක් විතර යට සිටියේ. මාසයකදී කොහොමද උගලා ඉතින් ගමේ ගැස්සිය ආමුදුරලා ගන්න තව अगली बार तरह करेंगे इंजीनियर फैकल्टी भी किलो यार चला यादार के पीडीएफ में याद දැන් NBR එකකින් ඇවිල්ලා බලන්නේ යන්න සුදුසු නැද්ද කියලා සුදුසු නැත්නම් අලුත් තැනකට යන්න නේ එහෙම කරන්න ඕනේ නේද බලන්න ලබන සතිපල් නේද ලබන සතිපුරුවන් නේ මාර හේතුවට බලමු ඇවිල්ලා පාකි මුදිලා තියෙන්නේ පිළිතුරු නේ නින්ක විදියවල මගේ දුවයි මාතේ දෙන්න ඉන්න තැනක් වන්නේ ඉන්න තැනක් තියෙනවා අදන්න පාපා අයියේ තියෙනවා සරන් මහත්තයා අපි මෙතන මේ මල්ලි අයි මයි තුන් දෙනාව තාම මෙතන අපි ඉස්සරහට ආවෙත් නැහැ මහත්තයා කතා තාම MBR එකේ බලන්න ආවෙත් දැන් ගෙවල් තුනම හිර වෙලා සතිය සඳහා නාය ගියපු තැන දකුණු පැත්තේ ගිහලා අපි තාත්තා ඉඩ ඒකෙත් කොටසක් ගිහින් දැන් නාය කෙලවර තියෙන්නේ මගේ ඉඩ මේකත් යට වෙලා අපේ හදන්න තැන නැහැ ඉන්න තැනකුත් නැහැ ඉන්න සුදුසු නැති තැන් වල ඔක්කොම අයින් කරා තාම බලන්න ඇවිල්ලා බලන්න යන කාලයක් යනවනේ ඒකෙන් අපිට ගොඩක් නිලධාරීන් තව ඉන්න සුදුසු තැනකුත් ටීම් නැහැ 15යි තියෙන්නේ නේද ටීම් 15 ඉන්නේ දැන් කොහම හොස්පිටල් ටික බැලුවා ඉස්කෝල ටික බැලුවා පාරවල් ටික බැලුවා එහෙන් බලාගෙන එන්න ඕන නේද දැන් අපි ගෙවල් ටික බලනවා නේද ලේකම්තුමි කියලා ලබනාගාරවට බදාලා ගෙවල් ටික බලන්න එනවා ලේකම් ටික බලලා එතන සුදුසු නැත්තම් අලුත් ඉඩමක් හොයා ගන්නවා ඒ ඉඩමේ ගෙවල් හදලා දෙනවා හරිනේ එහෙම කරගෙන යනවා හොඳයි එහෙනම් හරි මහත්තයාගේ විශ්වාස කරලා අපි වැඩි කරනවා ලබන අවුරුදු 10 ඉන්න Oke, nih rating kan. Hari ini putar api ada. Itu lagi pak. Dua nanti. Ada. Oh, udah api lagi. Kiri. Itu. Api yang ini. Coba dan awal nih kita ada yang awal. Tahu kan? Biarin mahal. Enggak. එක දවසේ මේක ඉවර කරලා එන අපි එන හොඳයි හරි දැන් බෙටි කරේ යමු